නව රසයෙන් නව ගීත පෙළාතරට මේ කරගන්නා ගීත නිර්මාණයේදී සංගීත හැඩගැන්වීම නවරත්න ගමකේකින් ගී සංකල්පනාව ආතිය මදනායක ගෞමට ආනන්දනා ශිල්පිනී කිම්සීලි ශ්‍රියානි අල්විස් ඉතින් මේ සුමුදුට පොඩි ප්‍රශ්න කීපයක් වුණා. ඒ හින්දා මේ මම එයාව මගේ ළඟට ගත්තා. ඔව් මේක මේ අපේ මුදුවාත්තේ කියන කතාව සම්පූර්ණ නැත්තා. මාර ප්‍රශ්න වලට ඉරුණා. ඒ ප්‍රශ්න පිට ප්‍රශ්න මගේ යාළුවා අම්මට අසනීප වෙලා ගියා. අම්මාට තැන් වෙලා මම හිතන්නේ ඉතින් ආයි කොළඹට නැති විදියක් තියෙන්නේ. මට පොඩි ඇක්සිඩන්ට් එකක් වුණා. මේ වැටිලා ටිකක් අපහසුතාවයකටපත් වුණා. ඉතින් මේ ડોක්ටර්ස්ලාත් කිව්වා මේ වැඩිය ඩ්‍රයිවිං කරන්න එපා කියලා. ඉතින් ඩ්‍රයිවිං කරන්නේ නැතුව ජීවත් වෙන්න කොහොමද වැඩ? ඉතින් මම ඔය ඒ ගැන කල්පනා කර ඉන්නකොට මේ අපේ මේ දෙවි කෙනෙක් වගේ අපි මේ සුදු මහත්තයාව ඇවිල්ලා කිව්වා සුමුදු කිසි දෙයකට බය වෙන්න එපා. ඔයා මාත් එක්ක වැඩ කරන්න කියලා. ඉතින් මේ වැඩ කරන්න ආවා. ඉතින් මට තියෙන පොඩි වැඩ ටිකක් කරගෙන ඒ ගල්දුණු ටිකක් බලාගෙන ඉන්න. ඉතින් මම කැමැත්තෙන් ආවා. ඉතින් දැන් දුව බැන්දානේ. දුවට ගේ දෙන්න ලෑස්ති කරලා තිබ්බා. ඉතින් දැන් ඉන්න තරකුත් නැහැ. දුවලත් එක්ක හිටියා මෙතනත් ප්‍රශ්න ඇති වෙනවානේ. ඒකින්ද මම බැලුවේ නෝනවත් මේ කොළඹට ගෙන්නගෙන කොහොම හරි මේම ගැට ගහගෙන යනවා කියලා. ඉතින් තාම හරි තැනක් හම්බුනේ නැහැ. ඉතින් දැන් මේ අපි මේ සුදු මාතගේ ටෙක්නාට් කරනවා මෙතන මේ ළඟ. ඉතින් මේ විවේකයක් ගන්න කියලා බඩෙන් පම්පෙත් ආවා මේ බලලා යන්න ඕනේ කියලා. මම බලන්න හදන්නේ ලොකුම දෙයක්. මම කතාව අහගෙන ඉන්නකොට මට හිතුනේ මට පුළුවන් වෙයි කියලා ඔයාලට උදව්වක් කරන්න. ඒ මොකද්ද වෙන්නේ? මෙහෙම කරමු. ඔයයි නෝනයි දෙන්න ඇවිල්ලා අපේ ගෙදර නවතින්න. මමත් තනියමනේ ඉන්නේ. මට පුළුවන් විදිහට උදව් කරන්න. ඒ හොඳයි කියලා මට හිතෙනවා. මමත් තනියම ඉන්නේ. ඔයාගේ නෝනට පුළුවන් එතකොට මට උදව් කරගෙන වැඩ කරගෙන ඉන්න. මට ඒක කොච්චර ලොකු උදව්වක්ද? මැඩම්ට පිළිසිත දෙනවා. මම නැත්තම් බොහොම අසරණ වෙලා හිටියේ මැඩම්. මට හරි සන්තෝෂයි මැඩම්. හරි සන්තෝෂයි. මට නම් කොහොමද ස්තුති කරන්නේ කියලා හිතාගන්න බැරුව ඒ තරම් සතුටුයි. ඔන්න අපිත් ආවා. බෝකල්ලයි මාර්සිංගයි මට කියන්නත් බැරුණා මේ කාර්ය කරන මහත්තයෝ මේ මං එනකොට දැන් කෝල් එකක් ආවා. මං කිව්වා මෙහෙට එනවා කියලා රටම බලලා යන්න එනවා කියලා. ඒක මේගොල්ලෝ මාව හොයාගෙන ඇවිල්ලා. මේ දෙන්න කවුද කිව්වේ? නෑ මේ මං අර කලින් හිටියේ පැත්තේ පිටපො දෙන්නේ. මෙයා මගේ හොඳ යාළුවෝ වෙලා ඉන්නේ. ඉතින් මේ ඒගොල්ලෝ මේ අද මේ ළඟට ඇවිල්ලා මං කිව්වා මෙහෙට එනවා කියලා මේ මාව බලන්න කියලා ඇවිල්ලා වඩු. ඇත්තටම අපිට සුමුදුට උදව් කරන්න මැඩම් කතා කරපු එක අපිට ඇහුණා.
අපි ඒකයි ආවේ. ඇත්තටම හරිම සන්තෝසයි සුමුදුට උදව් කරන එක ගැන. ඔව් සුමුදු හොඳ යාළුවෙක්. සුමුදු හොඳ යාළුවෙක්. උදව් කරන්න ඕනේ යාට. උදව් කරන්න ඕනේ යාට. ඔන්න ඕක තමයි සහයෝගීතාවය කියන්නේ. මේකට දෙමළද සිංහලද මුස්ලිම්ද වලද මොන જાතියක්වත් අයිති වෙන්නේ නැහැ. මේකට අයිති වෙන්නේ එකයි. මොකද්ද? මනුස්සකම. අපි හැමෝම මනුස්ස જાතියටයි අයිති. මනුස්සයා කියලා කියන්නේ මනස උසස් වෙච්ච. මනුස්සයාට විතරයි හොඳට හිතන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන්, මේ ලෝකෙට හොඳ දෙයක් කරන්න පුළුවන්. ඒ වගේම නරක දෙයක් කරන්න පුළුවන්. නමුත් අපි මනුස්සකම ගැන අපි හිතන්න අපි මේ මිනිස්සුන්ගෙන් ඉල්ලන්න ඕන. මනුස්සකම ගැන හිතාපල්ලා මිනිස්සුනේ කියන එක. එහෙම නැති වුණොත් හුලන් තමයි. අයිබෝන්. හුලන් කියන්නේ මම රචනය කළ අධ්‍යක්ෂණය කරපු අවුරුද්දක් තිස්සේ අවුරුද්දකටත් තව මාස දෙක තුනක් වැඩිපුර කාලයක් තිස්සේ ඔයගොල්ලන්ට ඉදිරිපත් කරපු YouTube මාලා නාටකය. දැන් හුලන් නිමා වුණා. බලන කට්ටිය හැමෝම දන්නවා හුලන් නිමා වුණා කියලා. ඉතින් මට හිතුණා යුතුයකමක් වශයෙන් නාට්‍ය අවසානයේ හැම කෙනෙකුටම පොඩක් කතා කරන්න. මෙම නාට්‍ය කරන්න ඕනේ කියලා අදහස ඇති වුණා. බිරිඳ ගිහින් ඉස්සෙල්ලාම තියලා තමයි යෝජනාවක් කරන්නේ. එකක් කරොත් හොඳ නැද්ද කියලා. ඊට පස්සේ මම කල්පනා කරා YouTube එක තමයි ඉතින් අපිට තියෙන කම මාධ්‍ය අපිට channels මොකද නැති නිසා YouTube එක තමයි තිබුණේ. ඉතින් ඒකදී පටන් ගත්තා. ඉතින් ඇත්තටම මට හරි සන්තෝෂයි. මොකද අපි මේක පටන් ගත්තේ කොටස් 10ක නාට්‍යයක් කරමු කියලා. පොඩි කතන්දරයක් අපි කරගෙන අපි කොටස් 10යි. ඒතකොට සමාන ටික ගානේ කොටස් 10යි. ඊපස්සේ මේ කොටස් 10ක් කරන්න මම විශේෂමනේ මම මේක ලියද්දි චරිත 6ක් ලියුණා. අත්‍යවශ්‍යම චරිත ටික එකතු කරගත්තාම චරිත 6ක්. ඒකට සම්බන්ධ වුණේ මට ඊටාම කිට්ටුවෙන් ඉන්න බොහොම ලෙන්ගත පිරිස. එකතු වුණේ 5 දෙනෙක්. ඊට පස්සේ තමයි 6 වෙනි චරිතය මම කරන්න කියලා තීරණය කළේ. මොකද මම මේක රඟපාන්න නැතුව ඉන්න තමයි මුලදී උත්සාහ කරේ. නමුත් ඉතින් අර මගේ හිත ASCII ඇංගිලා ඉන්න රංගන ශිල්පියා මතුවලා ඒ චරිතය මම කරන්න කියලා ආවා. ඊට පස්සේ ඒක තමයි ඒ ශිල්පියෙක් අපිට එකතු වුණා. එයා රඟපාන්න ආසයි කියලා අවුරුදු ගානක් තිස්සේ මට කීකේ ඉල්ලීම් කරපු ශිල්පියෙක් හිටියා. නිශාන්ත ඔය මේක රඟපෑම මුල් කොටස්දී ඔහුට අවස්ථාව දුන්නා රඟපාන්න. ඉතින් ඕව හඳුන්වා දීමක් කියන සිද්ධ වුණේ. ඊළඟට ඉතින් අපි මේක දැන් කොටස් 10ක් කරාට පස්සේ මගේ පන්තියකට මාත් එක්ක හිටපු මිතුරන් දෙදෙනෙක් ගාමිණී කොස්තා සහ පලිශාන්ත සීවර්ධන කියන ඔවුන් දෙදෙනා රඟපෑවා. ඊළඟට මගේ මිතුරන් රුවන් අමරසේකර මේ අපි ඔවුන් පිරිසක් මේක දැන් කරගෙන ආවා. කොටස් 10 ඉවරාට පස්සේ හිතුණා මේක ඉවරයිනේ. තව ටිකක් කරමු නේද කියලා අදහසක් ආවා. ඊට පස්සේ තව ටිකක් කරමු කියලා අපි ඊටු ටික තව කොටස් 5ක් තියෙනවා අපි කරමු කියලා කරා. කරගෙන යනකොට මේක ඇත්තටම කිව්වොත් මේ නාවල ප්‍රදේශයේ අපි ෂූටින් කරේ. මුල් ටික ඇත්තටම කරේ මගේ නිවසේ අපේ ගෙදර. ඉතින් ඒ වුණත් දැන් මේක මට වුණා ලොකේෂන් එක වෙනස් කරගන්න. ඒ පාර තමයි අපි කැස්බෑවට ගියේ. කැස්බෑවේ ඕනමඩිත්ත පාරේ එකමුතු වෙන කියන ප්‍රදේශය. අපි ඒ තමයි එතනින් එහාට කොටස් 61ක් දක්වා අපි උගත කිරීම කළේ. ඉතින් මේකේදී ඇත්තටම මට කියන්න ඕන වෙන්නේ මේකේ නාට්‍යයට සම්බන්ධ වෙච්ච හැම කෙනෙක් මොකද රංගපෑම, අංගරචනය, කැමරා අධ්‍යක්ෂණය, සංස්කරණය, සංගීතය ඒ හැම පැත්තකින්ම ගොඩක් කට්ටිය ඇත්තට මේ අවුරුදු ගණනක් 1978 මම වේදිකා නාට්‍යකරුවෙක් කියලා වේදිකාවට සම්බන්ධ වෙන්නේ. 1985 මම රූපවාහිනියට සම්බන්ධ වෙන්නේ. මෙතෙක් ඒ කාලය තුල අපි එකට බැඳිලා හිටපු පිරිසක්.
ඔවුන් තමයි මට මේකට හරි මම මේක කරන්න මම මේක කරන්න කියලා ඔවුන් ඇවිල්ලා මාත් එක්ක වැඩ කරා. ඇත්තටම අපි 6 දිනකින් පටන් ගත්ත නාට්‍යයක්. මම ඉතාම සන්තෝෂයෙන් තාම නිහතමානී සන්තෝෂයෙන් කියන නාට්‍ය අවසාන වෙනකොට මේ නාට්‍යයේ 16 දෙනෙක් රඟපෑවා. 6 දෙනාට තව 10 දෙනෙක් එකතු වෙලා. ඒ කියන්නේ ඕන් මේක දැක්කම YouTube එකේ මට කතා කරනවා මම එන්නම් ඔකට එකතු වෙන්න මම එන්නම් අයියා මම කැමතියි. කොහොම තමයි ගොඩක් කට්ටිය එකතු වෙන්නේ. ඊට පස්සේ ඒ වගේම තවත් දෙන්නෙක් මගේ ඔකට සම්බන්ධ වුණා. ඔවුන් මේ ඉස්සර රඟපාලා නැහැ. මට අවස්ථාව ලැබුණා උන් දෙන්නට රඟපාන්න. ඒක උන් ලොකු අත්දැකීමක්. එයිලා ස්තුති කරනවා කවදාත් බලන්න අඟපාන්න ආසයි බයයි තමයි ඉඳලා තියෙන්නේ. නමුත් දැන් මගේ බය ඇරුණා. ඉතින් ඔවුන් වෙන්න අනුව වෙලා මේ සම්මාන ගන්න එහෙම යන එකක් නෙමෙයි. නමුත් ඔවුන්ගේ ජීවිතේට අලුත් අත්දැකීමක් සහ අලුත් තෘප්තියක් මට ලබා දෙන්න පුළුවන් වුණා. ඒක මට සතුටක්. ඉතින් ඒක නිසා මම හැම කෙනෙකුටම ස්තුති කරන්න ඕන විශේෂයෙන් අපිට යම් අවස්ථාවලදී වාහන සපයලා දීපුවේ හිටිය ස්වේච්ඡාවෙන් ඊළඟට අපි කොහරි ලොකේෂන් එකකට ඉල්ලුවා ගියා කඩයක් හැම කෙනෙක්ම ඉතාම ආදරෙන් අපිට හා කරගන්න කියලා අවස්ථාවක් ලබා දුන්නා. ඒ නිසා කැස්බෑවේ මේ කොණමඩිත්ත පාරේ තියෙන එකමුතු වෙන සහ ඒ අවට තවත් පාරවල් වල මේ ගෙවල් වල අය හැම කෙනෙක්ම ආදරෙන් මතක් කරනවා. මොකද ඔවුන්ට ගොඩක් අනිවාර්යෙන් ස්තුතියි යන්න ඕන. ඊළඟට මේකට අපිට අනුග්‍රහයකෙක් හිටියේ නෑ. අතීතයේ සල්ලි වලින් තමයි මම මේ කරගෙන ආවේ. ඉතින් මේ අපේ හැම කෙනෙක්ම දන්නවා වෘත්තීය වශයෙන් කලාකාරයෙකුට කියන මුදල් අධිකකම්. ඒවා තියෙන මුදලෙන් අපි මේ කරගෙන යන්නේ. ඉතින් ඒක අපේ තෘප්තිය නිසා. ඉතින් අපිට වටිනවා ඒ තෘප්තිය නිසා. ඉතින් මට ඒකට නිදහස ලැබුණා මගේ පිළිඳකින්. කමක් නෑ අපි තියෙන විදියට කරගෙන යමු කියලා. ඉතින් අපි එහෙම කරගෙන ආවා. ඉතින් නම් මේ කොටස් 61ක් වගේ දැන් එනකොට අපේ තුල දැන් ඇති කියලා අවුරුද්දක් වුණානේ. ඉතින් අවුරුද්දකින් අපි ඇත්තටම සන්තෝෂයි විශාල දෙයක් කරට ලැබුණා. ඒ හින්දා මට කියන්න තියෙන්නේ හැම කෙනෙකුටම ස්තුති කරනවා. මට සම්බන්ධ වෙච්ච මට උදව් කරපු වචනකින් හරි. අනේ මොකද මේකේ අපි මේ ආරම්භ පදවිය අනුරාධපුරයේ කෑගල් විශාල දුරින් ඉඳලා කට්ටිය ආවා. ඒ හින්දා මම මේ අවස්ථාව අතර ගන්නවා හුලං බලමු ඔබට හුලං වලට සබ්ස්ක්‍රයිබ් කරපු ඔබට අනේක වාරයක් ස්තුතියි. ඒකම මේකට සම්බන්ධ වෙච්ච මම නම් වශයෙන් කියන්නේ නැහැ වැඩි හැම කෙනෙකුටම හැම දෙයකටම සදා ස්තුතියි. අයිබෝන්.